ආදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම. අපි අද වීඩියෝවෙන් බලන්නේ ඔයාලගේ මතක ශක්තිය කොච්චර දුරට හොඳයිද කියලා. සහ ඔයාගේ මොළයට කොච්චර ඉක්මනට ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද කියලා. මේ වීඩියෝ අවසානයේදී ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගේ මතක ශක්තිය කොහොමද කියලා. හරි එහෙනම් මම මේක පොඩ්ඩක් විස්තර කරන්නම්. මේකෙදි මම ඔයාලට මුලින් ෆොටෝ 20ක් ඉක්මනට පෙන්නනවා. මේ ෆොටෝ ටික ඔයා මතක තියාගන්න. හැබැයි පොඩි වෙලාවයි මං ඔයාලට දෙන්නේ. වරකට ෆොටෝ එක ගානේ මං ඉක්මනට පෙන්නනවා. හරි ඊට පස්සේ මං ඔයාලට එක අවස්ථාවකදී ෆොටෝ දෙකක් ලබා දෙනවා. ඒ දෙකම ටිකක් එක වගේ ෆොටෝ. දැන් ඔයාලා තෝරන්න ඕනේ මං අර කලින් පෙන්නපු ෆොටෝ 20 තිබුණේ මොන ෆොටෝ එකද කියලා. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔන්න මං ෆොටෝ 20 දැන් පෙන්වන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න try කරන්න. පටන් ගන්න කලින් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි අරුම පුදුම දේවල් ගැන විස්තර ගොඩාක් ඔයාලට හැම සතියෙම අරන් එනවා. හරි ඔන්න අපි දැන් ප්‍රශ්න විස්තර යන්න හදන්නේ. එක අවස්ථාවකදී මං තප්පර 10ක් දෙනවා. ඒ අතරේ ඔයා හොඳට කල්පනා කරලා කලින් දැකපු ෆොටෝ එක තෝරගන්න. ඊට පස්සේ මං හරි උත්තරේ දෙන්නම්. ඊට පස්සේ ඔයාලා මේ 20න් කීයක් හරියනවද කියලා මතක තියාගන්න. හරි එහෙනම් ඔන්න දැන් පටන් ගන්නවා. හරි උත්තරේ වෙන්නේ 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 හරි උත්තරේ වෙන්නේ
හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි උත්තරේ වෙන්නේ හරි අපි දැන් විසම කළා ඉවරයි. දැන් ඔයාලට කීයක් හරි ගියාද කියලා බලන්න පුළුවන්. දැන් ඔයාලට ආපු ඒ සංඛ්‍යාව 5න් වැඩි කරලා බලන්න ඔයාට ලකුණු කීයක් 100න් එනවද කියලා. හරි දැන් අපි බලමු ඔයාගේ තත්ත්වය කොහොමද කියලා. ඔයා ලකුණු 0.20ත් අතර නම් ඔයාගේ මතක ශක්තිය ටිකක් අඩුයි. ඒ කියන්නේ ඔයාට දෙයක් මතක තියාගන්න පොඩි වෙලාවක් අවශ්‍ය වෙනවා. මේ වීඩියෝ එකම ටිකක් හිමීට බැලුවනම් ඔයාට ගොඩාක් මතක තියාගන්න පුළුවන් වෙයි. ඊළඟට 20ත් 50ත් අතර නම් ඔයාට ඉක්මනට දේවල් මතක තියාගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි තව පොඩි වෙලාවක් ඔයාලට අවශ්‍ය වෙනවා ලොකු මතකයකට යන්න. ඔයාලට 50ත් 75ත් අතර නම් ඔයාට වේගයෙන් දේවල් මතක තියාගෙන වැඩ කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක්. ඉක්මනට ඕන දෙයකට අවධානය දෙන්න පුළුවන් කෙනෙක් ඔයා. ඊළඟට 75ත් 100ත් අතර නම් ඒ කියන්නේ ඉතින් ඕනම දෙයක් වේගයෙන් මතකයට ගන්න පුළුවන් කට්ටියක්. ඔයාලට මේ හැකියාවෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. සමහර විට ඔයාලා දන්නේවත් නැතුව ඇති මෙහෙම හැකියාවක් ඔයාලට තිබුණා කියලා. ඔයාලට ලැබුණු ලකුණු ගාන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි හැම සතියෙම මේ ලෝකේ අරුම පුදුම දේවල් ගැන විස්තර ඔබ වෙත අරන් එනවා. එහෙනම් අපි අලුත් වීඩියෝකින් හමු වෙමු. එහෙනම් මේ වීඩියෝ සමග එක්කුණු හැමෝටම සුබ දවසක්.